ජනාධිපතිවරු රවිටන් නියෝජනය කරපු ප්‍රදේශයක්. දැන් මෙහි කොහොමද ඉදිරි වැඩ කටයුතු දැන් මේ බලද්දි දිවයිනේ සංවර්ධනය නොවුන ප්‍රදේශයක් තමයි අතර මත්තන ගන්න. කොහොමද මේක ඉදිරි වැඩ කටයුතු ඔබතුමාලා කරන්නේ? ඔව් අද 2025 ජුනි මාසයේ දෙවනිදා අත්තනගල්ල ඉතිහාසය රන්නකුරෙන් ලියවෙන දවසක්. මෙතෙක් ඉතිහාසයේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාව පාලනය කළ ඒ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වෙනුවට ජනතාවාදී නව පාලනයක් අද ප්‍රාදේශීය සභාවේ පිහිටවනු ලැබුවා. ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් නව ප්‍රාදේශ සභාවක් පිහිටනවා. එහි සභාපති ජාතික ජනබලවේගයේ දර්ශන විජේසිංහ නව සභාපති සහෝදරයෙක් අපිට ඉන්නවා. මෙතෙක් තිබුණු ඒ පාලන ක්‍රමයන්ට සම්පූර්ණයෙන් වෙනස්. ඔබ කිව්වා වගේම ජනාධිපතිවරු අගමැතිවරු බිහිවෙච්ච ආසනයක් වුණාට අපි දන්නවා මෙහි තියෙන අඩුපාඩු මොනවද කියලා. අපේ മന്ത്രി කණ්ඩායම මේ ගැන හොඳ අවබෝධයක ඉන්නවා. ජනාධිපතිතුමාගෙන් පාර්ලිමේන්තුවෙන් පටන් ගත්ත මේ පාලනය බිම් මට්ටම දක්වාම ගම දක්වාම අරගෙන යන්න දැන් අත්තනගල්ලේ ජාතික ජනබලවේග කණ්ඩායම සූදානම්ෙන් ඉන්නවා. දැන් හොරු අල්ලනවා කිව්ව එක දැන් මේ වෙද්දී අපිට පේනවා ඇතම් හිටපු අමාත්‍යවරු අධිකරණයෙන් වරදකරු වෙලා තියෙනවා. දැන් තවත් තියෙනවද ඔය ලිස්ට් එකේ මේ අත්තනගල්ලේ එහෙම කට්ටිය ඉන්නවද? විශේෂයෙන් නම් කරලා කියන්න අවශ්‍ය නැහැ. මොකද ඒවා අධිකරණ කටයුතු නිසා. හැබැයි මට ස්ථීරවම එක දෙයක් කියන්න පුළුවන්. ඔබ නිලධාරියෙක් වුණත්, කලින් හිටපු දේශපාලකයෙක් වුණත්, මහජන මුදල් රාජ්‍ය ධනය අවභාවිත කරලා තියෙනවා නම් නීතිය ස්ථීරවම ඔබ පසුපස එනවා.